අල්ලමත් අද පන්තිේනාව පටන් ගමු. අපි සාකච්ඡා කරගෙන යන්නේ මාර්තු මාස පේපර් එක. ඒකෙත් අපි ගණන් 20ක් සාකච්ඡා කරලා ඉවරයි. තියෙන්නේ 21 වෙනි ගාන ඉඳන් ඉස්සරහට සාකච්ඡා කරන්න යන්නේ. බලන්න 21 වෙනි ප්‍රශ්නේ බලන්න. 21 වෙනි ප්‍රශ්නේදී කියන්නේ සුදුසු බෙලිතොට තෝරා කඩේරි මත ලියන්නලු. ගෙබීම ගෙබීම කියන්නේ මොකද්ද? ගෙදර බීම. බීම ඇවිල්ලා සිරස් තලයක්ද? නෑ සිරස් කියන්නේ මේ අතර තියෙනවා. උඩ අතර තියෙනවා තමයි සිරස් තලයක්. සිරස් කියන්නේ මෙහෙම පල්ලෙහා අතර තියෙනවා. අන්න ගෙබීම ඇවිල්ලා මොන තලයක්ද? ගෙබීම ඇවිල්ලා තිරස් තලයක්. හරි? ගෙබීම ඇවිල්ලා තිරස් තලයක්. අන්න උත්තරේ ලියාගන්න. පළවෙනි එකට එන්නේ ගෙබීම තිරස් තලයකින්. නිවසේ සවිකරටි දොර පියන. හරි? දොර පියන කියන්නේ දොර වහන්නේ දොරට කියන්නේ. හරි? ඒක ඇවිල්ලා මොනවද තියෙන්නේ? උඩ අතර තියෙන්නේ. ඒක ඇවිල්ලා මොකද්ද? සිරස්. හරි? දෙවෙනි ස්ථානයේ ඉන්නේ සිරස්. පළවෙනි ස්ථානයේ ඉන්නේ සිරස්. දෙවෙනි ස්ථානයේ ඉන්නේ සිරස්. ඔන්න විදිහකට උත්තරේ. හරි. අපි ආ 22 වෙනි ගාන මොනවද 22 වෙනි ගාන කියන්නේ? 22 වෙනි ගාන කියන්නේ හිස්තැනට ගැලපෙන නිවැරදි පිළිතුර ලියා දක්වන්න. හරි. ඒ 275 ගුණ කරලා බිඳුවේ මම කිව්වා බිඳුවෙන් ගුණ කරනවා නම් මොකක් හරි සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරනවා නම් උත්තරේ කීයේ බිඳුවයි. කොච්චර ලොකු ගාණක් වුණත් බිඳුවෙන් ගුණ කරාම උත්තරේ කීයේ බිඳුවයි. ඕන තරම් ලොකු ගාණ මොන ලොකු ගාණ වුණත් බිඳුවෙන් ගුණ කරාම උත්තරේ බිඳුවයි. හරි. B එක කියනවා 463 ගුණ කිරීම දීලා නැහැ අපිට. උත්තරේ 463යි කියලා ඒකමයි හරියි. අන්න ඕනම ඉලක්කමක් ඒ ඉලක්කම ගන්න නම් කීයෙන් ගුණ කරන්න ඕනේ? එකෙන්. මෙන්න 463 එකෙන් ගුණ කරොත් තමයි 463. අන්න එකෙන් ගුණ කරොත් ඒ ඉලක්කමයි. බිඳුවෙන් ගුණ කරොත් කොච්චර ලොකු ගාණක් වුණත් බිඳුවෙන් ගුණ කරා බිඳුවයි. කොච්චර ලොකු ගාණක් වුණත් එකෙන් ගුණ කරා ඒ ගාණම තමයි. හරි. ඔන්න හදාගන්න. 22 වෙනි ප්‍රශ්න. හරි. අපි යන් ඊළඟ ගානට 23 වෙනි ගාන. හරි. 23 වෙනි ගානේ මොකක්ද කියලා බලන්න. 23. භාග ගානක් තියෙනවා. 5න් 3 එකතු කිරීම 5න්. 5න් 3 එකතු කිරීම 5න්. මෙන්න 5යි 5යි 10යි කියලා ගන්න පුළුවන්ද? බෑ. 5යි 5යි 10යි කියලා ගන්න බෑ. 5යි 5යි භාගවලදී ඒ හරයම තමයි. හරයන් දෙක සමාන වෙන්න ඕන. අනිවාර්යෙන් භාගවල එකතු කරන්න හරයන් දෙක සමාන වෙන්න. මේකේ හරයන් දෙක සමානයි. එහෙනම් ඒ හරය 3යි 2යි එකතු කරන් කීයේ 5යි 5න් 5යි කියන්නේ 1යි. 5න් 5යි කියන්නේ 1යි. 4න් 4යි කියන්නේ 1යි. 3න් 3යි කියන්නේ 1යි. 10න් 10යි කියන්නේ 1යි. 20න් 20යි කියන්නේ 1යි. ඕනම එකක් 20න් 20 10න් 10 30න් 30 ඕන එකක් 35න් 35 ඒ සංඛ්‍යාවෙන් එම සංඛ්‍යාව නම් උත්තරේ කීයේ 1යි. හරි. ඔන්න ලියා ගන්න. 5න් භාගයෙන් උත්තරේ නම් කීයේ 1යි. හරි. ඒ 23 වෙනි ගාන. හරි. අපි යම් 24 වෙනි ගාන. බලන්න 24 මොකද්ද කියන්නේ කියලා. සංඛ්‍යා රටාවක් තියෙනවා කාණ්ඩ සංඛ්‍යා ටිකක් තියෙනවා ඒ ටික කාණ්ඩ දෙකකට වෙන් කරන්න. ඔත්තේ කට්ටිය කියනත් පුළුවන්. ඊට වඩා ලේසිනේ 20 ගණන් 40 ගණන්. මොකද 10 ස්ථානය 10 ස්ථානය 4 වෙච්ච ඒවා 10 ස්ථානය 2 වෙච්ච 10 ස්ථානය 4 වෙච්ච ඒවායි 10 ස්ථානය 2 වෙච්ච 10 ස්ථානේ 23 කියන්නේ 2 45 කියන්නේ 10 ස්ථානේ 4 22 කියන්නේ 10 ස්ථානේ 2
42 කියන්නේ 4. 43 කියන්නේ 4. 23 කියන්නේ 2. අනුත්තරේ ලස්සන දෙනවා. ඒව පෙන්නන්නත් අල්ලේ. හරි. ඉරට්ටේ ඔත්තේ ඉරට්ටෙත් පුළුවන්. 10 ස්ථානේ 4 කියන ඒවා 10 ස්ථානේ 2 තියෙනවා. ඕන විදිහකට පුළුවන්. හරි. හරි උත්තර වලට දීලා තව එකම විදිහ පුළුවන්. දහ ස්ථානේ 4 වෙදිච්ච ඒවා 10 ස්ථානේ 2 වෙදිච්ච. හරි. අපි යන් 25 වෙනි ගාන. බලන්න 25. 18ේ සාධක හොයන්න. 18 කියන එකේ සාධක ටික හොයන්න. 18ේ සාධක හොයන්න බලන්න. ඔන්න 18 සාධක හොයන්න නම් මොකද කරන්න ඕනේ? ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදන්න යන්න ඕන. බෙදුවා දෙකෙන්. පළවෙනි ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදුවා 9. sorry. සාධක හොයන්න කියන්නේ. සාධක හොයන්න පුළුවන්. ගුණ කිරීමේ ක්‍රමයෙන් හොයන්න. බෙදීමේ ක්‍රමයට වඩා ලේසියි. 18 කියන්නේ පොඩි සංඛ්‍යාවක්. ගුණ කිරීමේ ක්‍රමයට. ගත්තු ගමන් එක් වරක් 18. ඔන්න සාධක දෙක. දෙවරකුත් තියෙනවා. දෙවරක් 9. තුන් වරකුත් තියෙනවා. තුන් වරක් 6. හතර වරක් තියෙනවා 18 නෑ. පස් වරකුත් නෑ. ඒවත් තියෙන 6 වරක්. ඒක ලියන්න වැඩක් නෑ. මෙතන කිව්වෙන් තුන් වරක් 6. අන්න සාධක ටික මොනවද? 1 2 3 6 9 10. ඔන්න ඔය සාධක වල. තාමත් මේ එක් වරක් 18 කියලා ගත්තා, දෙවරක් 9 කියලා ගත්තා, තුන් වරක් 6 කියලා ගත්තා. සාධක ඔන්න හදාගන්න. හරි. අපි යමු ඊළඟ ගානට. උන දෙවෙනි කොටසට යන්න හදන්නේ. ඊ කොටසට යන්න හදන්නේ. පළවෙනි කොටස ඉවරයි. පළවෙනි පත්‍රය ඉවරයි. දෙවෙනි පත්‍රය තමයි දැන් තියෙන්නේ. ඒක ගණන් 25ම සාකච්ඡාවක් පළවෙනි. දෙවෙනි පත්‍රය පළවෙනි ගානේ ඉඳන් බලන්න. අංක 1. පහත දැක්වෙන සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න. තමයි සංඛ්‍යා ටිකක් දීලා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න. 3 තියෙනවා, ඍණ 2 තියෙනවා, 5 තියෙනවා, ඍණ 4 තියෙනවා. හරි. අන්තිම සංඛ්‍යා රේඛාවක් වුණ පළවෙනි ප්‍රශ්නේ. අන්තිම වෙන සංඛ්‍යා රේඛාව. ලකුණු කරන් යම් වැඩිම තියෙන 3නේ අඩුම තියෙන ඍණ 4. 4 විතර ගමු. 4 3 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඕන දන්න ටිකක් කිය බලන්න. ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 වේ. දැන් අපිට තියෙන්නේ මේකේ ලකුණු කරන්න. ලකුණු කරමු. 3 හරිද? අන්න මොන 3ද? ධන 3. ධන 3 ගාව ගියා. අන්න මේ ඇවිල්ලා ඍණ 3. මේක නෙමෙයි ධන 3. මෙන්න ධන 3. ධන 3 ගාව රවුමක් දැම්මා. ඒ ඇවිල්ලා මෙතන දාන්න ඕන. ලකුණු කරලා ඔන්න ඔයගේ ටික තියන්න ඕන ලස්සන. දෙන්න කැපෙන තැනින් මෙහෙ තියන්නේ නැති. මේ යට තියන්නේ නැහැ. හරියටම දෙන්න කැපෙන තැනින් ටික තිබුවා. අනිවාර්යෙන් මේ අකුර දාන්න. ඇයි එයාගේ නම ඒනේ. ඒ කියන්නේ ලකුණු කරන්න කියන්නේ. ඒ කියන්නේ 3. 3 ගාවින් අනිවාර්යෙන් ඒ දාන්න. ඊළඟට ඍණ 2. මෙන්න මෙයා ඍණ 2. ඍණ 2 ලකුණු කරලා විතරක් මදි. එයා ගාවින් B අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි. C කියන්නේ 5. මේ ඇවිල්ලා ඍණ 5. අපිට ධන පහක් තෝරන්නේ 5 ලකුණු කරපොත් මේක. 5. මේ ඇවිල්ලා ඍණ 5. අද මේකනේ මේ ලකුණු කරන්නේ ධන 5. ඍණ ලකුණ නෑ මේ පහට ඉස්සරහින්. එහෙනම් මෙන්න ධන 5 ගාව ලකුණු කරා. ඒ ඇවිල්ලා C. ඊළඟට D. D කියන්නේ ඍණ 4. මේ ධන 4 හොඳේ. මේ ඍණ 4. මෙන්න මෙතන ඔන්නම ලකුණු කරලා විතරක් මදි. අනිවාර්යෙන් අකුර ලියන්න ඕනේ මේකේ. 9. හරි. ඔය තියෙන 9. D. අන්න සංඛ්‍යා රේඛාව මත දැක්වුවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ අපිට ඍණ 3ක් ධන 2ක් අතර ඇති නිකිල සියල්ලම ලියා දක්වන්න. ඍණ 3යි ධන 2යි අතර තියෙන නිකිල ටික නිකන් බලමු අපිට. ඍණ 3යි ධන 2යි අතර තියෙන නිකිල ටික. හරි.
දෙන්න අතර ඍණ 3යි ධන 2යි අතර. ඍණ 3 කියන්නේ මෙන්න මෙයා. ඍණ 3යි ධන 2 කියන්නේ මෙන්න මෙයා. මෙන්න මේ දෙන්න අතර ඉන්නේ. එතකොට මේ දෙන්න ගන්නවද? අතර ඉන්නේම කියනකොට අතර ඉන්නවම කියනකොට මේ දෙන්න ගන්න මෙන්න මේ ටික විතරයි. හරිද? ඔන්න ඔය කට්ටිය විතරයි. ඍණ 2 අපිට කියන්නේ ධන ටිකද? නෑ ඇති සියලුම ටික. එතකොට මේ තියෙන සියලුම ටික ටික ලියනවා. ඍණ 2 sorry ඍණ 2 ලියන්නේ නැහැ නේ. ඍණ 2 අයිති වෙන්නේ නැහැ මේ. sorry අයිති වෙනව නේද? ඍණ 3යි ධන 2යි අතර කට්ටිය ලියන් කියන. එතකොට ඍණ 2 එනවා. ඍණ 2 ඊළඟට ඍණ 1 බිංදුව 1 2 අන්න. ඔන්න නිකල් ටික කිව්වා. දෙන්න අතර ඉන්න නිකල් ටික. ඍණ 3යි ධන 2යි අතර ඉන්න නිකල් ටික. ඔය කියන්නේ ඔන්න. ඍණ 2 ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2. හරි. ඔන්න නිකල්. හරි. තුන්වෙනි ගානේ තියෙන්නේ විශාල ලකුණ හරි කුඩා ලකුණ හරි දාන්න තියෙන තුන්වෙනි ගාන. බලන්න සමාන ලකුණ. ඒකේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ තමයි ඍණ 3යි ධන 1යි. ඍණ 3යි ධන 1. අපි දන්නවා ඕනම සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යා පොඩි ධන සංඛ්‍යා විශාලයි. ඍණ සංඛ්‍යා ලොකුයි පොඩි ධන සංඛ්‍යා විශාලයි. එහෙනම් කට වැහිච්ච පැත්තෙන් ඕන ඍණ වලට කට ඇරිච්ච පැත්තෙන් ඕන ධන වලට. අනිවාර්යෙන් ධන ලොකුයි. හැමතිස්සෙම ධන ලොකුයි. B දෙක හිස්තැනක් ඍණ 1. දෙන්නගෙන් කවුද? අන්න මං ඉස්සෙල්ලත් දැන් කිව්වා. හැමතිස්සෙම ධන ලොකුයි. එහෙනම් කට ඇරිච්ච පැත්තෙන් ඕන ධනවල. හැමතිස්සෙම ධන ලොකුයි. C එකේ කියන්නේ බලන්න ධන 3යි ධන 3යි මෙහෙම නිකන් 3යි විදියට. මෙතෙන්ට එන්නේ මොකද්ද? මේ දෙන්න මොකක්ද? මේ ඇවිල්ලා ධන මේක දන්නව ධන ලකුණ දාපු නිසා. හරිද? මෙතන ඇවිල්ලා මොකද්ද මේ? මෙතන ලියා 3 ධන 1 B ගාන හරි. මේක අපි තියන්නේ මේ දෙන්න මේ මෙතන තියෙන්නේ ධන. හරිද? මෙතන ධන තියෙන්නේ මෙතන නිකම්ම තුනේ ඉලක්කම දාන. හරි අපි දැනගන්න ඕන නිකම්ම තුනේ ඉලක්කම තිබ්බත් ඒ තියෙන්නේ මොකද්ද? ඒත් ධනම තමයි. මුකුත් දාන්න නැතුව තියනවා නම් ධන. මෙහෙම ධන අකුර ලියන්නත් පුළුවන්. මුකුත් නොදා කියන්නත් පුළුවන්. එතකොට මේ දෙන්න මොකක් වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. බලන්න D එකේ තියෙන්නේ කවුද? බිංදුව. බිංදුව තියෙනවා හිස්තැනක් දීලා 4. බිංදුවද ලොකු 4ද ලොකු? අන්න. අපි දන්න දෙයක් නේ ඔක. බිංදුවට වඩා අනිවාර්යෙන් 4 විශාලයි. එහෙනම් විශාල කවුද? 4. අන්න අපි යනවා E කොටසට. හරි. E එක බලන්න. 5යි. මෙන්න විතර 5. හිස්තැනකුත් එක්ක තියෙනවා බිංදුව. අන්න අපි දැනගන්න ඕන 5ද විශාල බිංදුවද විශාල? අන්න අපි දන්නවා බිංදුවට වඩා 5 විශාලයි කියලා එන විශාල පැත්තෙන් ඕන කඩ ඇරිච්ච පැත්තෙන් ඕන 5. හරි. අන්න ඔබයි සම්පූර්ණ කරන්නේ. මතක තියාගන්න හොඳට ධනව ඍණ වලට වඩා ධන සංඛ්‍යා විශාලයි යනවා. හරිනේ? ඍණ වලට වඩා ධන සංඛ්‍යා විශාලයි. හරි. ඔන්න හදාගන්න වැරදි අඩුපාඩු තියෙනවා නම් ගාන හදාගන්න.
හරි ලියාගත්ත නේද? එහෙනම් අපි යමු ඊළඟ ගානට. දෙවෙනි ගානට යමු. බලන්න දෙවෙනි ගානේ මොකක්ද කියන්නේ කියලා. හරි. ඔන්න දෙවෙනි ගානට යමු. බලන්න දෙවෙනි ගාන. ලේසි ගාන. මොකද්ද බලන්න පුතා දෙවෙනි ගානේ කියන්නේ? හරි. දෙවෙනි ගාන. හා දෙකේ A කොටස කියලා කියනවා. මෙන්න මේ අංක දාන්න ඕනේ. දෙකේ A කියන ඉස්සෙල්ලා දාන්න. දාලා තමයි ගන්න යන්නේ අපි. 564 320 අපේ යන සංඛ්‍යාව. ඒ කියන්නේ 564327 යන සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න ඉස්සෙල්ලා. මේක සංඛ්‍යා නාමය ලියන්න. 564 අයි 327. අපි දන්නවා මේක ලියන්න නේ. මේ ඇවිල්ලා මොන කලාපෙද? මේ ඇවිල්ලා ඒකක කලාප. මේ ඇවිල්ලා මොන කලාපෙද? මේ ඇවිල්ලා දහස් කලාප. හරි මේ ඇවිල්ලා ඒකක කලාපේ මේ ඇවිල්ලා දහස් කලාපේ. අන්න එනම් අපි දන්නවා ලියන්න. එහෙනම් මෙහෙම ලියමු. ඔන්න මේක ඇවිල්ලා ඒකක. මේක ඇවිල්ලා දහස්. ඉස්සෙල්ලා මේ ඉලක්කම කියවන්න. කීයද 564. 564 දහස් කියන්නේ අපි 4000 අපේ ගාම රුපියල් 2000 වල දෙකක් තියෙනවා 4000. අපි කියනකොට 4000 කියලා. දැන් අපි කියන්නේ 4000. අන්න ඒ වගේ වෙලාවට ඒව දැනගෙන ඉන්න ඕනේ. ලියන්න ඕන 564,000 64000 කියනකොට ඒක එච්චර හරියන්නේ නැහැ. 64000යි කියන්නේ අපි සාමාන්‍ය විවහාරය දැන් 4000 තිබ්බනම් මෙතන කියන්නේ 12000. හැබැයි මෙතන තියෙන්නේ 564. හරි 564 තියෙන. එහෙනම් අපි කියවන්නේ කොහොමද? 564,000. 564,327. 327. ළමයි ඒකේ කියන්නේ ඒකක කියලා. හොඳේ. ඒකක කලාපේ නම කියන්නේ. මේ මෙතනින් එහාට කලාපෙ දිගේ නම් කියනවා. දහස් කලාප පිළියෙල කලාපේ ඒ ඉලක්කම කියේවා කලාපේ නම. මෙතන තියෙන 564 කලාපේ නම දහස්. හරිනේ? අන්න ඒකයි කියන්නේ. දෙවෙනි ගානට යමු අපි. දෙකේ ඉලක්කම පිට ස්ථානයේ නම කුමක්ද? දෙකේ ඉලක්කම තියෙන්නේ මෙන්න මෙතන. මේ ඇවිල්ලා එක ස්ථානේ මේ ඇවිල්ලා කී ස්ථානේද? 10ක් ස්ථානේ. එක ස්ථානේ 10ක් ස්ථානේ 100ක් ස්ථානේ එහෙමනේ යන්නේ. එතකොට මේ ඇවිල්ලා මොනවාද ස්ථානේද? 10ක් ස්ථානේ. දස ස්ථානේ නැත්නම් 10ක් ස්ථානේ. දස ස්ථානය නැත්නම් 10ක් ස්ථානේ. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුනේ මොකක්ද කියන්නේ කියලා. තුනේ ඉලක්කමේ ස්ථානීය අගය කුමක්ද කියලා. මේ හතේ ඉලක්කම එක ස්ථානේනේ. එක ස්ථානේ තියෙන ඉලක්කම 1 2 3 4 5 6 7 8 9 10 9 යනවා. මේ ඇවිල්ලා 10 20 30 10 ස්ථානේ තියෙන 10 ගුණාකාර. මේ ඇවිල්ලා 100 ස්ථානේ 100 ස්ථානේ තියෙන 100 200 300 400 500. මේ ඇවිල්ලා අපෙන් අහන්නේ තුනද? තුනේ ඉලක්කම. එහෙනම් තුනේ ඉලක්කම තියෙන්නේ 100 200 300 එහෙමනේ යන්නේ. මෙතන තුනේ ඉලක්කම තියෙනවා කියන්නේ ඒකේ නිරූපිත අගය කීයද? 300. ස්ථානය මොකද්ද කියලා අහුවොත් 100 ස්ථානයේ. ස්ථානීය අගය අහුවොත් 300. මෙතන හැම ස්ථානෙ මොකද්ද කියන්නේ? ඒකින්ද 10 ස්ථාන. ස්ථානීය අගය අහුවොත් එහෙම වුණා නම් මෙතන ඉන්නේ 20. අපෙන් අහන්නේ ස්ථානීය අගය. මේක කියන්නේ ස්ථානීය අගය. මේක කියන්නේ ස්ථාන. හරි. ස්ථානීය අගය අහන්නේ ඉලක්කමයේ අගය නෙමෙයි අහන්නේ ස්ථානීය අගය. ස්ථානීය අගය අහනවා නම් මෙතෙන් දෙන්නේ කීයද? 100යි. ස්ථානීය අගය කීයද? 100යි. ඒ ස්ථානීය අගය 100යි. මෙන්න මෙහෙමයි ප්‍රශ්න තුන අහන්නේ. මුළු විදියන්නේ අහන්නේ ස්ථානය කුමක්ද? ස්ථානය කුමක්ද කියලා අහුවොත් කියන්නේ 100ක්. හරි. ස්ථානය කුමක්ද කියලා අහුවොත් කියන්නේ 100ක්. ස්ථානීය අගය කුමක්ද? ස්ථානීය අගය කියන්නේ මේ ස්ථාන වල තියෙන අගය. මේ 1 ඒවා, මේ 10 ඒවා, මේ 100 ඒවා. එතකොට ස්ථානීය අගය කීයද? 100යි. මේ ඉලක්කමෙන් නිරූපිත අගය අහුවොත් ඉලක්කමෙන් නිරූපිත අගය අහුවොත් 300. හරිනේ? ස්ථානීය අගය 100යි. ස්ථානය 100 ස්ථානය නිරූපිත අගය 300යි. අන්න එහෙමයි මතක තියාගන්න. හරි? මේ අන්නේ ක්‍රම තුනට ප්‍රශ්න තුනක් අහන්න. මෙතන ඇවිල්ලා 100 ඒවා තියෙන්නේ. අගය 300යි. ස්ථානය 100ක්. හරි? අන්න ඒක හොඳට මතක. හරි. බලන්න තුන්වෙනි එක හරි. හතරවෙනි එකේ අහන්නේ අපේ
හතර ඉලක්කමෙන් නිරූපණය වන අගය. ඔන්න ප්‍රශ්න තුනම තියෙනවා. පළවෙනි එක අහන ස්ථානය මොකද්ද? ස්ථානීය අගය මොකද්ද කියන දෙකේ ඇහුවා. ඊළඟ එකට අහනවා හතරෙන් නිරූපණය වන අගය කියන්නේ. හතර ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ. මේ තියෙන්නේ 7. මේ තියෙන්නේ 20. මං කියුනේ 10 ඒවා යන්නේ. මෙතන යන්නේ 100 ඒවා. එතකොට මේ තියෙන්නේ 300. මෙතන යන්නේ කීයේද? 1000 ඒවා. 1000 2000 3000 8 ඉලක්කම තිබුණා 7000 7 ඉලක්කම තිබුණා 7000 කීයක් තියෙන්නේ? 4 ඉලක්කම. එහෙනම් මේ ඇවිල්ලා කීයද? 4000. මේ ඇවිල්ලා 4000. අන්න ස්ථානීය අගය කීයද? සෝරි ස්ථානීය අගය නෙමෙයි. මේ නිරූපිත අගය කීයද? 4 ඉලක්කම නිරූපිත අගය 4000. යම් B කොටස. බලන්න B කොටස මොකක්ද කියන්නේ කියලා. 7 බිලියන 628 මිලියන 34008 යන නාමයට අදාළ සංඛ්‍යාව ලියන්න. ඉලක්කමේ නාමය දීලා අපිට ඒකේ සංඛ්‍යාව ලියන්න කියලා කියන්නේ. හරිද? 7 බිලියන 7 බිලියන කියන්නේ කලාපයෙන් ඔන්න B කොටස මම යටින් ලියන්න අතන ඉතවන්නේ හින්දා බිලියන කලාපෙන් එන්න ඕන කීයක්ද? 7 බිලියන. එහෙනම් බිලියන කලාපේ 7යි. ඊළඟට තියෙන කලාප මොකද? මිලියන කලාප. 628 මිලියන. මිලියන කලාපෙන් එන්න ඕන කීයද? 628. ඊළඟට මොන කලාපෙද? ඊළඟට දහස් කලාපෙ. දහස් කලාපෙට එන්න ඕන 34000. 34000 කියන එක. හරි. 34000. 34 විතරක් ලිව්වොත් මදි. ඉලක්කම් 3කින් අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඉස්සරහට දාගන්න බිඳුවක්. බිඳුවයි 34. 34000. හරි. ඊළඟට යන් අපි 34000 8 ඒකක කලාපේ කීයද එන්නේ? 8. ඒකක කලාපේ නිකන් 8 ඉලක්කම ලියනවා ඉස්සරහ බිංදුව එකක් දාන්න. අන්න 7 බිලියන 628 මිලියන 34008. හරි. අන්න එහෙම ලියන්න. 7 බිලියන කියනකොට බිලියන කලාපේ 7යි. 628 මිලියන කියනකොට 628 එන්න ඕන බිලියන කලාප. 34000 කියනකොට 34 එන්න ඕන 10. 8 කියනකොට 8 එන්නේ ඒකක කලාප. හරි. ඔන්න ගන්න ගන්න. හරි. මෙන්න මේ ගාන හදන්න. මෙන්න මේ මම දෙන ප්‍රශ්නේ තියාගන්න. මෙන්න මේ ප්‍රශ්නේ තියාගන්න.
හරි. ඔයාලට දැන් මේ තිරේ පේනවා නැති ප්‍රශ්නයක් අන්න ඒ ප්‍රශ්නේ ලියා ගන්න. හරි. ඔන්න තිරේ පේනවනේ ප්‍රශ්නයක්. හරි. පළවෙනි ප්‍රශ්නේ. හරි. මෙම සංඛ්‍යාවේ හතෙන් නිරූපිත ස්ථානය කුමක්ද? හතෙන් නිරූපිත ස්ථානය කුමක්ද? මෙම සංඛ්‍යාවේ දෙකෙන් නිරූපිත අගය කීයද? දෙකෙන් නිරූපිත අගය කීයද? මෙම සංඛ්‍යාවේ තුන පිහිටි ස්ථානීය අගය කීයද? ස්ථානීය අගය කීයද? හරි. ඔන්න ප්‍රශ්න ටිකට උත්තර ලියන්න බලන්න. ඔන්න ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මම තව එකක් දෙන්නම්. මෙම සංඛ්‍යාව ඊළඟ සංඛ්‍යාව වචනයෙන් ලියන්න. අකුරින් ලියන්න. මෙම සංඛ්‍යාව අකුරින් ලියන්න. ඔන්න ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. මෙම සංඛ්‍යාවේ හතෙන් නිරූපිත ස්ථානීය අගය කුමක්ද? මෙම සංඛ්‍යාවේ දෙකෙන් නිරූපිත අගය කීයද? මෙම සංඛ්‍යාවේ තුන පිහිටි ස්ථානීය අගය කීයද? මෙම සංඛ්‍යාවක් වෙන්න යන්නේ. හරි. ඔන්න ගණන කරන්න ඉක්මනට. හරි. අපි යමු උත්තර ටික බලන්න. මොකක්ද අහන්නේ ගානේ? ගානේ අහනවා මෙම සංඛ්‍යාවේ හතෙන් නිරූපිත ස්ථානය කුමක්ද කියලා. සංඛ්‍යාව තමයි මෙන්න මේක. 209යි 344යි 176. ඔන්න ඔය කියන සංඛ්‍යාවේ හතෙන් නිරූපිත ස්ථානය කුමක්ද කියලා. මෙන්න හතේ ඉලක්කම මෙතන. මොන ස්ථානයද? මම ඉස්සෙල්ලත් කිව්වා දැන්. මේ ඇවිල්ලා එක ස්ථානේ. මේ ඇවිල්ලා මොන ස්ථානේද? 10ක් ස්ථාන. නැත්නම් දස ස්ථාන. 10 ස්ථාන.
10ක් ස්ථානේ. දෙවෙනි එකේ හැව මොකක්ද අපි? දෙවෙනි එකේ හැවුවේ දෙකේ මෙම සංඛ්‍යාවේ දෙකෙන් නිරූපිත අගය කීයද කියලා. මෙන්න මේ දෙකෙන් නිරූපිත අගය. අපිට ඕච්චර ඔය ඉන්න වෙලාවක් නැහැ පේපරේ දුන්නාන් පස්සේ අපිට කරන්න තියෙන පොඩි දෙයක්. හරිද මොකක්ද දන්නවද? දෙකේ ඉලක්කම ලියන්න අනිත් ඔක්කොටම බිඳු දාන්න. බිඳු. මෙතෙන්ට බිඳු දෙකයි. මෙතෙන්ට බිඳු 3යි. මෙතෙන්ට බිඳු 3යි. ඕනම ගානක එහෙම. 9 අගය හැවුවනම් මේ ඉස්සරහින් වැඩක් නැහැ. 9 අගය නැහැ. මේ ටිකට බිඳු දාන්න. 3 හැවුවනම් මේ ඉස්සරහින් වැඩක් නැහැ. මේ ටිකට බිඳු දාන්න. හරිනේ? මේව හොය හොය ඉන්න දෙයක් නැහැ. මෙතන ඇවිත් මිලියන 200. අගය තමයි මිලියන 200. හරි? මිලියන 200 වෙන්න බෑ අගය. හරි. මෙතන පිටිපස්සට බිඳු දාන්න යනවා. හොය හොය ඉන්න එකක් වෙලා යනවා. ඔන්න තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ මොකක්ද අහන්නේ? මෙන්න සංඛ්‍යාවේ 3 පිහිටි ස්ථානීය අගය කීයද කියලා. මෙන්න මේ 3 පිහිටි ස්ථානීය අගය. මෙන්න මෙතන ස්ථානීය අගය මොකක්ද වෙන්නේ? මේ ඇවිල්ලා 1 ඒවා. මේ ඇවිල්ලා 10 ඒවා. මේ ඇවිල්ලා 100 ඒවා. මේ ඇවිල්ලා 1000 ඒවා. මේ ඇවිල්ලා 10000 ඒවා. මේ ඇවිල්ලා 100000 ඒවා. ඒ කියන්නේ ලක්ෂේ ඒවා. මෙතන එන්න බිඳු වැඩි වෙන එක මේ. හරි. මේ ඇවිල්ලා මොනවද? 100000 නැත්නම් ලක්ෂය. ස්ථානීය අගය කීයද? 100000යි නැත්නම් ලක්ෂය. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ මේක අකුරෙන් ලියන්න. අකුරෙන් ලියන්න ලේසි. මේ 209. මේ මොන කලාපෙද? ඒකක කලාප. මේක දහස් කලාප. මේක මිලියන කලාප. අන්න කියෙව්වා. 209 මිලියන. හරිද? 209 මිලියන. 209 මිලියන. 209 මිලියන. නම කිව්වා. තියෙන ඉලක්කම කිව්වා. කලාපේ නම කිව්වා. 344000. 340 මදි ඉන්න මෙහෙ ලියනවා. 4 කලාපේ නම කියනවා. 1000. මේ 344. 344 තියෙන්නේ කලාපේ නම 1000. 176. 176. අන්න 176. එච්චරයි. ඒකක් කියලා කියනවද? 176 ඒකක් කියනවද? නෑ. ඒකක් කියන්නේ නෑ. ඒ කලාපේ එතනින් තමයි 176 එච්චරයි. හරි. ඔන්න හදාගන්න. හරි. හරි එහෙනම්. ඔන්න අපි දැන් මාර්තු මාසේ පේපර් එකේ ගණන් දෙකක් දැන්න දෙක පැත්තෙන් සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන්නේ. තව ගණන් 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ගණන් 3 අපි ලබන සතියේ පේපර් වර්ගයෙන් සාකච්ඡා කරමු. එහෙනම් කාටත් good night. උත්සන්නයි. අදට ඇති ආයිමත් ලබන අංගහරුවාද.